කොහොමද යාළුවනේ? ඔන්න අද අපි කටට රැසට තේ වෙලාවට මිරිසට කන්න රින් මුරුක්කු හදන්නයි යන්නේ. ඔන්න ඉතින් අපිට රින් මුරුක්කු හදන්න ඕන වෙනවා පිටි ග්‍රෑම් 250කුයි මිරිස් කුඩු, ලුණු කුඩු, ඒ වගේම තමන් කැමති විදිහට කෑලි මිරිස් කුඩු, වතුර මිලිලීටර් 200ක්. මුලින්ම පෑන් එකක් අරගෙන ටිකක් ගැඹුරු තියෙන පෑන් එකක්, ඊට පස්සේ වතුර මිලිලීටර් 200 ඒකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ මිරිස් කුඩු ටික ඒකට එකතු කරගන්නත් ඕනි. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගන්නත් ඕනි. ඊට පස්සේ අපි කෑලි මිරිස් කුඩු ටික එකතු කරගමු. ඔයාලා ගොඩාක් සැරට කන්න කැමති නම් කෑලි මිරිස් කුඩු හැඳි 2මාරක් විතර ඇති වෙයි. ඊට පස්සේ මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න. ඊට පස්සේ හිමීට අතපුච්ච ගන්න නැතුව පෑන් එක ලිපෙන් බාගෙන පිටි එක්කම එකතු කරගන්න. පිටි එකතු කරගෙනත් ඇලෙනවා නම් තවත් පිටි ස්වල්පයක් එකතු කරගන්න. අතේ ඇලෙන සුළු නම් අපිට රින් ටික හදාගන්න අමාරුයි. ඊට පස්සේ මේ විදිහට අතේ ගෑවෙන්නේ නැත්තම් මිශ්‍රණය හොඳ පදමට ඇවිල්ලා, ඊට පස්සේ තවත් හොඳින් මිශ්‍ර කරගන්න ඕන නිසා අතින් මිශ්‍ර කරගන්න. අතින් මිශ්‍ර කරගන්න ගමන් වටේ තියෙන පිටි ටික හොඳින් එකතු කරගන්නත් ඕනේ. දැන් අපි රින් ටික හදාගන්න යන්නේ. ඉතින් මේ විදිහට තෙල් ටිකක් එකතු කරගෙන මම මිශ්‍රණය හදාගන්න යන්නේ. ඔයාලට මොකක් හරි බෝඩ් එකක් තියෙනවා නම් බෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඉතින් මම මිශ්‍රණය හොඳින් තවත් මිශ්‍ර කරගන්නවා. මොකද එතකොට අපිට තවත් ලේසි වෙනවා. මිශ්‍රණයෙන් පුංචි කොටසක් අපි වෙන් කරගමු. ඊට පස්සේ මේ විදිහ පුංචි බෝල ටිකක් හදාගත්තාම අපිට තවත් ලේසි වෙනවා රින් ටික හදාගන්න. ඔයාලට මේ විදිහට කරගන්න හොඳින් පිරිසිදු කරගත්ත මෝඩියක් පාවිච්චි කරන්නත් පුළුවන්. මම පාවිච්චි කරන්නේ යෝගට් කප් එකක්. ඊට පස්සේ ඔයාට මේ මොකක් හරි කූරක් පාවිච්චි කරලා මැද රවුම් හිඩසක් හදාගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට රින් ගොඩක් ඔයාට හදාගන්න පුළුවන්. ගැඹුරු තාච්චයක් අරගෙන තෙල් එකතු කරගන්න ඕන.
පරිස්සමින් අතපුච්ච ගන්න නැතුව මේ විදිහට මුරුක්කු ටික අපි හිමින් බැදගමු. මේ විදිහට මුරුක්කු රන්වන් පාටින් බැදෙනකොට අපි හිමීට පත්තරයක් එලාගත්ත මොකක් හරිවාගත්ත භාජනය පරිස්සමින් දාගමු. ඔන්න ඉතින් අපේ අක්කා මට උදව් කරන්න ඇවිල්ලා අමාරුවෙන් බදින මුරුක්කු ටික කාලා මට හරි ලොකු උදව්වක් කරනවා. ඔන්න ඉතින් මම මේ විදිහට මගේ අන්තිම මුරුක්කුවත් බැදගන්නවා. ඊට පස්සේ ඔයාලා ගොඩාක් සැරට කනවා නම් තවත් මිරිස් කුඩු වැඩිපුර දාලා මිරිස් කුඩුයි ලුණු කුඩුයි එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. හරිම රසයි. ඔයාලට මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න ඕන නම් Charming Butterflies channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ මම අදට යනවා. bye. පරිස්සමින් ඉන්න.